විසිපහ රිවිෂන් එක අපි ගිය අවුරුද්දේ නගර දෙකක සාර්ථක අවසන් කරා. ඉතින් ඒ වගේම තමයි 2025 ගොඩක් අමාරු වෙල් කියලා හිතපු PO පේපර් එක ගොඩක් වැඩ කරා අපි. අතරම 2024 පේපරේ PO පේපර් එකක් දැසි 2025 පේපරේ අමාරු වෙලා අපිට හිතන්න පුළුවන්. ඒක නිසා අපි 25 පේපරේට ගොඩක් වැඩ කරා PO පේපරේට. ඒ වගේම මේක යම්කිසි තරමක අමාරු වෙනවා තාක්ෂණ ලැබුණ ශිෂ්‍යයන් කෙටි ප්‍රශ්න ටික වගේ. ඉතින් ඒ වගේම 2025 පේපරේ ටිකක් ලේසි ප්‍රශ්න පත්‍රයක තිබුණේ ඇප්ලයිඩ් පේපරේ. ඒ වගේම කෙටි ප්‍රශ්න ටික දෙන ගොඩක් ලේසි. අත්සකලි කටියක් තරමක් දුරට ලේසි. එහෙනම් අපිට මේ පාර රිවිෂන් එක කරනකොට සැලසුම් සහගතව කරන්න ඕන කියන එක තමයි මම කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් තේරෙන්න ඇති ගිය අවුරුදු වලට වඩා මේ පාරේ තාම කෙටි කාලෙදී සිලබස් එක සම්පූර්ණ ආවරණය කරලා පේපර්ස් කරන්න අපිට යන්න වෙනවා. ඉතින් තමයි මේ පාර රිවිෂන් එක වෙනස්ම විදිහකට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි එතනදී දෙසැම්බර් මාසයේ ගත්තොත් එහෙම දෙසැම්බර් මාසයේ කෙටි ප්‍රශ්න ටිකට අදාළව ඇප්ලයිඩ් කෙටි ප්‍රශ්න ටික දැන් අපි කියවනේ මේ අවුරුදු 25 දී ඇප්ලයිඩ් ප්‍රශ්න පත්‍ර ලේසි වුණානේ. ඒ හින්දා 26 ඇප්ලයිඩ් ප්‍රශ්න පත්‍ර අතරම අමාරු වෙන එකක් තියෙනවා. ඉතින් මේ පාර 26 රිවිෂන් එක විශේෂයෙන්ම ඇප්ලයිඩ් ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ තියරි ටික කලින් ආවරණය වෙන විදිහට තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඒක සැලසුම් කරොත් කියන්නේ එතන තියරි කලින් ආවරණය වෙන විදිහට අපිට සැලසුම් කරොත් ප්‍රශ්නයක් වෙන්න අපිට කාල රාමුවක් තියෙන අතර මේක ප්‍රැක්ටිස් කරන්න. ඒ විශේෂයෙන්ම කියනවා දෙසැම්බර් මාසයේ ගත්තොත් මේ විදිහට සැලසුම් වෙලා තමයි. දෙසැම්බර් මාසයේ පළවෙනි සතිය ගෝල ගැටුම් ඒ වගේම ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා. සිද්ධාන්ත මට්ටමේ ඉඳලා සංකීර්ණ ගැටලු දක්වා ඒවත් විශේෂයෙන් කියන්නේ මෙතන මේ රිවිෂන් එකට සහභාගී වුණ දරුවෙට තියරි දැනුම ඇත්තම අවශ්‍ය වෙන්නේ. මොකද සම්පූර්ණ සිද්ධාන්ත ආරම්භ කරනවා සිද්ධ කරන හින්දා. ඒ වගේම මේවා සාමාන්‍ය ගැටලුවෙන් පටන් ගන්න අපි සම්පූර්ණයෙන්ම පාස් පේපර්ස් ලෙවල් එක දක්වාම ළමයාව ගයිඩ් කරලා ඒගොල්ලන්ගේ තියරි දැනුම නැවත රීසෙට් කරනවා. ඊට පස්සේ සම්භාවිත සංඛ්‍යාන ගත්තොත් එහෙනම් කෙටි ප්‍රශ්න දෙකලා දාලා පොඩි දින ප්‍රමාණයක් තියෙන ඒවා තීර සාකච්ඡා කරන පාස් පේපර් කරනවා. කාර්ය ශක්තිය තුන්වෙනි සතියේ බල සමතුලිතතාව සහ ඝර්ෂණය කියන එක හතරවෙනි සතියේ කරනවා. ඊට පස්සේ සාපේක්ෂ තුන සහ උච්චාන්තය. එතකොට මේක ළමයි ඇත්තටම දෙසැම්බර් මාසයේ ගත්තොත් එහෙම දවස් කීයක් තියෙනවා? දවස් 5ක් මේ දෙසැම්බර් මාසයේ බදාදා සහ අඟහරුවාදා දවස් 5ක් තියෙනවා. ඒතකොට අපිට සති 4කට අමතරව තව සතියක් වෙන් වෙනවා මේ සතිය. ඒක නිසා අපිට තවත් අමතර ක්ලාස් එකක් දාන්න ඕන. නැත්නම් අපි මේ සම්පූර්ණ ආවරණය වෙන විදිහට නයිට් සෙන් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට ළමයි දෙසැම්බර් මාසයේ ඉවරුනහම අපිට සම්පූර්ණම ඇප්ලයිඩ් පේපරේ තියෙන කෙටි ප්‍රශ්න ටිකට දාලා සිද්ධාන්ත ආවරණය වෙලා තියෙනවා. ඒ වගේම පාස් පේපර්ස් ටිකත් කරලා තියෙනවා. ඒතකොට අපිට ජනවාරි මාසයේ ඉඳලා උදේ මෝර්නින් ටෙස්ට් එකක් තියන්න පුළුවන් 8 ඉඳන් 9 නැත්නම් අපි කියමු 8 ඉඳන් 8:45 වගේ වෙනකන් කෙටි ප්‍රශ්න ටික දාලා අපිට කෙටි ප්‍රශ්න ටික දාලා මෝර්නින් ටෙස්ට් එකක් තියනවා. එතකොට ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඉන්නවා නම් ඒක බලන්න. ඉතින් ඔයා උදේ පෙරේ ලියනවා. විනාඩි 45ක් ඇතුළත මාකටිං කොහොමද හම් වෙනවා. ඊට පස්සේ අපිට ඒකේ ලකුණු ටික ක්ලාස් එකේදී දෙනවා. එතකොට දැන් කෙටි ප්‍රශ්න ටික දාලා සම්පූර්ණ සිද්ධාන්ත ටික ඉවරුනහම අපිට ඕනම ප්‍රශ්න පත්‍රයක විභාග ආකෘතිය සැකසු ඕනම ප්‍රශ්න පත්‍රයක ඇප්ලයිඩ් කෙටි ප්‍රශ්න ටික දාන්න පුළුවන්. සහ මම උදේ සැලසුම් කරලා තියෙන මේ වැඩ පිළිවෙල 8 ඉඳන් 8:45 කෙටි ප්‍රශ්න ටික දාන වැඩ පිළිවෙල ඔස්සේ නැවතයි ආවර්ජනය කරනවා සිද්ධ කරනවා. ඒක මාකටිං එක තුනකට හම් වෙනවා. ඊට පස්සේ තමයි ජනවාරි මාසයට පස්සේ يعني දෙසැම්බර් මාසයේ අපි ජනවාරි මාසයේ ඉන්නේ. ඒක දැන් මේ මාසයේ ඇතුළතදී දැන් කෙටි ප්‍රශ්න ටික දාලා සූදානම් වීම සිද්ධ කරනවා වගේම හවස අපි 3 ඉඳන් 5 වෙනකම් පේපර් එකක් ලියනවා. ඒතකොට ඒකට දැන් මාකින් එකක් හම්බ වෙනවා. ඒ වගේම ලකුණු බලලා ඊළඟ සතිය වල පේපරෙත් හම්බ වෙනවා. ඒ වගේම මේකේ මම සැලසුම් කරලා තියෙනවා අමාරු ප්‍රශ්න වලට දාන වීඩියෝ මාකින් එකක් දාන්න. මොකද ලියනකොට අමතර සමහර ප්‍රශ්න පැහැදිලි කරන්න ඔන්ලයින් ඩිස්කෂන් එකක් අපිට යන්න වෙනවා. ඒකදී අමාරු ප්‍රශ්න ටික මම හිතන්නේ සාකච්ඡා කරනවා. ඒ වගේම ජනවාරි මාසයේ ඇතුළත තමයි බාරදඬු භූවංකනේ න්‍යාස සංකීර්ණ සංඛ්‍යා දෛශික සහ එකතර බල පද්ධති සම්පූර්ණ පාඩම් 6ම ආවරණය කරන්න ඕනේ. එතකොට ඒ සඳහා අපිට ඇත්තටම ෆිසිකල් දවස් 4ක් තියෙන්නේ. ඒතර ඒ දවස් 4දී ආවරණය කිරීමට අවස්ථාව ලැබුවොත් ඔන්ලයින් ටිකක් සඳ වෙන් කරලා තියෙනවා. සඳ උදේ 8 ඉඳන් 12 වෙනකම්. එතකොට ඒකිනුත් ඒ වගේ නයිට් සෙෂන් දානවා. ඒ අමතර පන්ති දාන අපිට මේ මාසය තුල ජනවාරි මාසය තුල තියෙන මේ පාඩම් ටික කොහොම හරි කරලා අපි ඉවර කරගන්න try කරනවා.
ඒතකොට සමහරට එක පාඩමක් වගේ භාගයක් හරි ඉතුරු වෙන්න පුළුවන් ඉස්සරහා මාසෙට ඒක උනක් නැහැ. නමුත් උපරිම කාර්යක්ෂමතාවයෙන් ඔයගොල්ලන්ට පාස් පේපර් කියන්නේ බිඳුව මට්ටමේ ඉඳලා ඒ ගැටලු සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි මේ පාස් පේපර්ස් ඒ ක්ලාස් එක තුල සාකච්ඡා කරනවා සිද්ධ කරනවා. පාස් පේපර් ස්ක්‍රිප්ට් එකත් ඔයගොල්ලන්ට හැම දවසකදම පාඩම් ප්‍රදානව හම්බ වෙනවා. එතකොට මෙතන පෙබරවාරි මාසයේ සමකරන සංගීත ශ්‍රේණිය මේකත් තමයි ඇත්තටම තියරි ක්ලාස් වල අන්තිමට කරන්නේ. එතකොට මේවා මුලින් ඔයගොල්ලන්ට කරලා ප්‍රැක්ටිස් කරන්න කාලයක් අපි හදලා දෙනවා. ඒ වගේම මේවා පාස් පේපරුත් කරනවා. ඒ වගේම අපිට තව කියනවා තමයි දැන් අර මේ පාඩම් ඉවරෙන්න අර හවුස් තියන පේපරේ මේ පාඩම් වලින් ගැටලු වෙන්න පටන් ගන්නවා. තේරුණාද? ඒකෝද දැන් ඔයා මෙතනින් පාස් පේපර්ස් ඉවර කරනවා. ඊට සිතාන්ත පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරනවා. ඒ වගේම ඒවෙන් අලුත් ගැටලු අර හවුස් තියන පේපරේ හරහා ඔයාලට හම්බ වෙනවා. ඊට පස්සේ මාර්තු වල ගත්තොත් එimhe සර්වෝච්චාන්තයේ හොඳ පාඩමක් 950ක අනුකලනේ විද සංඛ්‍යා නිසා සම්භාවිතයි. මෙතන පොතේ 17 වෙනි ප්‍රශ්නේ AB කොටස් ප්‍රදාල පාඩම් ටික ඒ සිද්ධාන්ත ටික තමයි ආවරණය කරන්නේ. ඒකට මේ සිද්ධාන්ත ටිකක් නැවත මතක් කරලා මේක ආවරණය කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ අප්‍රේල් මාසයේ ගත්තොත් අනුකලනේ වෘත්ත කේන්ද්‍රයෙන් බහුපද සහ වර්ග සමීකරණ සම්පූර්ණම තියරි ආවරණය කරන පාස් වෙනස් ලෙවල් එක දක්වාම ගෙනියනවා. දැන් අනුකලනේ ගත්තොත් එම් ටිකක් විශාල පාඩමක් මේ වෙනකොට 2020 26 කරලා තියෙනවා භාගයක් විතර. නමුත් ඒවට ගැටලුවක් නොවෙන්න නැවතයි සිද්ධාන්ත මතක් කිරීම සිද්ධ කරනවා. මාර්තු මේ මාසයේ ගත්තොත් එහෙනම් ත්‍රිකෝණමිතිය අනුකලනේ මම පොඩි කරලා විශාල කොටසක් කියලා අනුකලනේ කොටසත් අපිට ඉතිරි බොහෝ විට කරන්න ප්‍රයෝගික ප්‍රස්තාව සහ සාපේක්ෂ විගය මේ මාසය තුළ ඉවර කරනවා. ඒ වගේම තමයි දැන් සම්පූර්ණ සිලබස් එක ගත්තොත් එහෙම පාඩම් සියල්ලම මේ උඩ ඉවරයි. ඔන්ලයින් සෙෂන් වල ඒවා තියෙන පාස් පේපර්ස් මගේ හැම කොටස් ඔන්ලයින් සෙෂන් වල ආවරණය කරනවා. ඊට පස්සේ තමයි ජූනි සහ ජූලි අවස්ථාවේදී ටාර්ගට් එක්සෑම් ෆුල් පේපර්ස් කරනවා. ඒ කියන්නේ දැන් මේකවල සම්පූර්ණ සිද්ධාන්ත ටික ආවරණය කරලා ඉවරයි. ඒවල පැය 6ක පේපරයක් තමයි අපි ලියන්න තියෙන්නේ. ඒක එක දවසක් PO එක දවසක් ඇප්ලයි කරන්නේ. තා පළවෙනි දවස PO එකයි ඇප්ලයි ටික දෙකම ලියලා ඒ ලකුණු ටික අපි අදා ගන්න ඕන. මම ඇත්තටම දැන් ඔය ගොඩක් ෆස්ට් ළමයින්ගේ තියෙන ලොකුම දුරට දාගත්ත තමයි අපි තියරි සම්පූර්ණ සිද්ධාන්ත එක තියරි සිද්ධාන්ත ටික අපිට කව වෙලා තිබ්බා. ඒ ළමයි එක්සෑම් එක ගියන පස්සේ දැන් ඒකට ටාගට් කරලා මෙන්න ඔය 100ක් තමයි ඉන්න පටන් ගන්න. ඒකට හේතුව ඒ ළමයි තියරි දන්නවා පාස් වෙනස් කරලා දෙනවා. හැබැයි ඒගොල්ලන්ට අලුත් ප්‍රශ්නයක් අහම ඒගොල්ලන් ඔළුව හදාගෙන කොහොමද මේ ප්‍රශ්නත් එක්ක ගෞරවය කරන්නේ ඒක පිළිබඳ නිශ්චිතසක් නැහැ. ටිකයි එහෙම වුණාම ඒ තියෙන ෆෝල්ට් එක හදන්න තමයි මෙතන පේපර්ස් ඇත්තට PO අප්ලයි කරලා ගත්තොත් 16ක් තියෙනවා. ඒත් මේ පේපර්ස් ටික නෙමෙයි 16. වෙන මුකුත් හේතුවක් නෙමෙයි. එහෙනම් මේ පේපර්ස් ටික අපිට කරාට පස්සේ අපිට මේ මාසේ අග වෙනකොට පේපර්ස් 16ක් සම්පූර්ණ කරලා ඉවරයි. ඒ සම්බන්ධ ලකුණු ටිකක් කරලා ලැබිලා ඉවරයි. ඊට පස්සේ අපිට ආය අවුල් තව මොනවායි පාඩම් තියෙනවා නම් ඒක ඔන්ලයින් සෙෂන් දාලා නයිට් සෙෂන් දාලා ඒවා ආවරණය කරගන්න පුළුවන්. පැහැදිලි? ඒ මොකද මෙතන මේ සම්පූර්ණ වැඩ පිළිවෙල ළමයි ෆිසිකලි මේ අතර තුනේ යනවා නියසිත්ම රත්නපුරා රගම් සිස්තර විශ්වාස විනස් මේගොඩ පෙස් කෙරවරු 8 සිට පස්වරු 4 4 9 5 වගේ වෙලා ආවේ සමහරට 5ට මෙහාරම ක්ලාස් එක පොස්ට් කරන්නේ නමුත් 4 සහ 5 අතර ප්‍රමාණයේ කාලය ඇතුළත කොහොමද පන්ති ඉවර වෙනවා. ඒ වගේම තමයි සිස්තර ආයතනයේ අගහරුවතත් නියසිත්මාගේ රත්නපුර ඒක තියෙන්නේ මෙතන බදාදා අවස්ථාවේදී බදාදා දිනේ තමයි තියෙන වගේම විනස් මේගොඩ මෙතන සිකුරාදා ඒ ආයතන වල මෙතනදී මියුසික් ආයතනයේ තියෙන බදාදා ඒ වගේ විනස් මේගොඩ ආයතනයේ අපිට සිකුරාදා ඒ දිනයන්හිදී රිවිෂන් එක තියෙනවා. ඒ වගේ විශේෂම කියන්න ඕන තමයි ඔන්ලයින් එක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ කාට හරි මේ ෆිසිකල් ආයතනවලට එන්න බැරි නම් ටිකක් දුර බැහැර ප්‍රදේශවල ඉන්නවා. ඒගොල්ලන්ට සම්පූර්ණම ඔන්ලයින් එකක් නොහස්පෙන්ද උදේ 8 ඉඳන් 2 වෙනකොට ඒ වගේම සඳ 2 සඳා උදේ 8 ඉඳන් නැවත 12 වෙනකොට ඒ ඔන්ලයින් එක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම නයිට් සෙෂන් උත් ඒගොල්ලන්ට කොහොමද තියෙනවා. ඉතින් ළමයි දැන් කාට හරි අපේ රිවිෂන් එකට කවුරුද දරුවෙක්ට අපේ රිවිෂන් එක සම්බන්ධ වෙන අවශ්‍ය නම් අපේ සම්පූර්ණ වැඩ පිළිවෙල මෙතන විස්තර කරනවා තමයි. ඒ වගේම දැන් උදාහරණයක් ගත්තොත් දැන් දෙසැම්බර් මාසේ ඉවර නම් කියන්නේ. ඒකට ඔයගොල්ලන්ට ওই පාඩකේ ප්‍රශ්න ටික දාලා සම්පූර්ණ කිරීමක් කවදා දෙනවනේ. ඊට පස්සේ නැවත ආයෙ නයිට් සෙමින එකක් ගොඩක් වෙලාවට දෙසැම්බර් මාසේ 30 31 ඒ දිනයන්හිදී කරන්න බලාපොරොත්තු වෙනවා නම් එතනදී අර සම්පූර්ණ මාසෙ පුරාම කරපු වැඩ එක දවසකදී සාරාංශ කිරීමක් සිදු කරනවා. ඉතින් ඕගොල්ලන් සහ ඕගොල්ලන්ගේ යාළුවෝ අපේ රිවිෂන් එක සම්බන්ධව අදහසින් ඉන්නවා නම් සහ අපේ රිවිෂන් එක දැන් සමහරට ගිය අවුරුද්දේ 20 25 වෙච්ච හිටපු අයියලක්වත් මේ වලට සම්බන්ධ වෙනවා. ඒගොල්ලෝ
මේ සම්පූර්ණ වැඩසටහන මේ මොකද අපි ක්‍රියාවලිය සහ මොනවද මේක වෙන්නේ පිළිබඳව යම් දෙයක් පරිවිඩයක් කාටද දෙන්න අවශ්‍ය නම් මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒකම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ. මෙතනදී තමයි දක්ෂතාවයටත් වඩා රිවිෂන් පන්තිකදී උත්තර වැදගත් වෙන්නේ ඒක පන්තියේ ඇතුළේ තියෙන වැඩ පිළිවෙල. ඒතකොට මේක ඇත්තම යාන්ත්‍රණය කියනවා මෙයා එනවා. එයා තියෙන ඉගෙන ගන්නවා පේපර්ස් ලියනවා. පේපර්ස් ගණනාවක් ලියනවා. ඊට පස්සේ බහිර වාඩි වෙනවා. අනිවාර්යයෙන් ඒතකොට දැන් ගොඩක් කට්ටිය මේ ෂෝට් කට් ෆෝම් වලින් යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් එහෙම නෙවෙයි. ළමයා ඇවිල්ලා සිද්ධාන්ත ඉගෙනගෙන ඊට පස්සේ පේපර් ප්‍රැක්ටිස් එකක් කරන්න ඕනේ. එහෙම කරාට පස්සේ තමයි විභාගෙට වාඩි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඕනම ක්‍රීඩකෙක් වුණත් අපි ෂොට් ඉගෙන ගත්තට පස්සේ ප්‍රැක්ටිස් මැචස් ගොඩක් ගණනාවක් ගහලා තමයි එයා ඊට පස්සේ ටූර්නමන්ට් එකට යන්නේ. ඉතින් ඒ වගේ මෙතනත් එහෙම තමයි. ඉතින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න මෙන්න මේ පේපර් සීරීස් එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ අන්තිම කාලවල සෑහෙන වැඩ ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. ඉතින් මේක සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන් මේ පණිවිඩේ ඕගොල්ලන්ගේ යාළුවන්ට ළඟින් කරලා දෙන්න. ඉතින් එහෙනම් මොන විදිහට අපි සම්පූර්ණ වැඩසටහනේ දෙන පිළිවෙලසන අවසන් කරනවා. ඔයගොල්ලන්ට මොනවා හරි ක්ලාස් එක පිළිබඳව දැනගන්න අවශ්‍ය නම් මෙන්න මේ අංකයට WhatsApp message එකක් දාන්න. ඕනනම් reply කරනවා. ක්ලාස් එක පිළිබඳව සහ අපේ online sessions වලට කොහොමද සම්බන්ධ වෙන්නේ? free sessions තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න කොහොමද කියලා මේ WhatsApp පණිවිඩය හරහා දැනුවත් කිරීමේ හැකියාව ගන්න පුළුවන්. හරියටමයි හැමෝම සුබ දවසක්.